ඔව් මේ තියෙන අපි කලින් කම්පාන්ති කරගත්ත ශාකයක්. එතකොට මේ ගහේ නැවත ආයෙ කම්පාන්ති කරගන්න සිද්ධ වෙනවා. මොකද මේ කෙනාට පේන ඇති මේ වගේ රෝගී අතු වගේම මේ කඳ පැත්තට ගොඩක් අතු නැඹුරු වෙලා තියෙනවා. ඒ වගේම මේක මේ උඩ පැත්තටත් අතු ගොඩක් ගිහින් තියෙනවා. මේ වගේ අතු අපි මේකෙන් ඉවත් කරගන්න ඕනේ. අපි බලමු ඉවත් කරගත්තට පස්සේ මේ ශාකයේ තියෙන විදිය. මොකද මෙන්න මේ අත්තේම අපිට තේරුමක් නැහැ මේක කෙලින්ම යන අත්තක්. එතකොට මේවා කඳ පැත්තට තුලලා තියෙන අතු මේ තියෙන්නේ. එතකොට මේ වගේ අතු මේක තිබිලා තේරුමක් නැහැ. එතකොට ඒ වගේම මට පේන ඇති මෙතන මේ අතු ලොකු සංඛ්‍යාවක් දාලා දෙනවා මේවා කඳ පැත්තට තමයි ගිහින් තියෙන. ඒ වගේ අතු මේ වගේ ඉවත් කරගන්න ඕනේ. හරි අපි බලමු මේ ශාකය අත ඉවත් කරගත්තාම පේනන විදිහ. ඔව් එතකොට ඔයාලට මේක පේනවද දන්නේ මෙන්න මේ අත්ත. මෙන්න මේ අත්තට මේක අපි මේ අත්ත තියාගන්නවා මේකත් තියාගන්නවා. ඒ වගේම මේක තියාගන්නවා. එතකොට මේ අතු දෙකම අපිට ඉවත් කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට මේ අත්තත් මේක තියාගන්න පුළුවන්. එතකොට මේ වගේ අත්තක් අපි ඉවත් කරගන්න මොකද මෙතන මේ බෙදලා තියෙන අතු තුනම මේකේ වැඩක් නැහැ. නිකන් රෝග වලට ලක් වෙලා තියෙන අතර සාර්ථක අතු නෙමෙයි. මේ වගේ අත්තක් ඉවත් කරගද්දී කජු කම්පෝද වලට පෙන්වනවා වගේ මේකේ තියෙන ටික දලු අත්තක්. ටිකක් කොළඹට මේ අත්ත ටික මෝරලා තියෙන්නේ. මෙන්න මෙතන වලට පේනවා ඇති මෙතන හොඳ අංකුර ටිකකුත් තියෙනවා. ඒතර මේක හොඳම chance එක තමයි මෙන්න මේ හරියෙන් කම්පාදුවක් දාගන්න එක. එතන මොකද දලු අත්ත හම්බෙන්නේ නැහැ. මෝරු පන්තෙන් තමයි වලට කම්පාදුව කරගන්න පුළුවන්. ඒතර කම්පාදුව මෝරු පොත්තෙන් කරගත්තාම මෙතනින් එන එතනින් අර බෙදෙන අංකුරත් සාර්ථක අංකුර විදිහට වලට බලා ගන්න පුළුවන්. හරි අපි කම්පාදුවෙන් පස්සේ බලමු කොහොමද මේකේ කම්පාදුව සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. අතට වලට තව දෙයක් තියෙනවා. මේ මෙතන වලට පේනවා මෙතන මේ අංකුර ප්‍රමාණය මේ ගොඩක් ළඟින් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ළඟ තමයි මෙතන අතු තියෙන්නේ. ඒතර මෙතනින් ඔයාලා කම්පාදුවකට ලක් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි මෙතනින් අතු වෙන්නේ. මොකද මේ ළඟ අතු තියෙන හින්දා මෙන්න මේ වගේ එක ළඟින්ම පකුරක් වගේ හැදෙනවා අතු. ඒකට ඒ විදිහට හැදිලා තේරෙමුකුත් නැහැ මේ අඹ ගහේ අතු. එතකොට හොඳම chance එක තමයි මේ කලින් කම්පාදු කරලා තියෙන මේ ආකාරයට. ඒකයි මේ මෙතන එක ළඟින්ම මේ වගේ පකුරක් දාලා තියෙන්නේ. ඒකට මේ මොකද නැතුව මේක තැන් වලින් පිකිලි ලබා ගන්න අවශ්‍ය නම් ඔයාලට හොඳම දේ තමයි මේ වගේ පොකුරකින් කපා ගන්න නැතුව සාමාන්‍ය මෙන්න මේ වගේ නිකන් ඈත් වෙලා තියෙන අතු තියෙන තැන් තියෙන්නේ. මේ වගේ ඈතින් පිහලා තියෙන තැන් වලින් කැපුමක් දාගන්න. එතකොට අංකුරක් පිටන්නේ මේ වගේ ඈතින්. එහෙම නැති වුණොත් මෙන්න මෙතනින්ම කැපුම දාගත්තොත් මේ වගේ එක ළඟින් මේ පේනා වගේ එක ළඟින්ම නැවත දලු හට ගන්නවා. මම හිතනවාට අයිඩියා එක එන්නේ නැති. හරි. අපි බලමු කප්පාදුවට පස්සේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඔව්. එතකොට මේ අඹ ගහ අපි කප්පාදු කරපුවාම මෙන්න මේ වගේ තමයි ඔයාලට මේ ගහ බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ කම්පුතම් වලට ඔයාලා දැවි තෙල් හෝ දිරනාශකයක් අනිවාර්යයෙන්ම ආලේප කරන්න මොක බලා ගන්න. ඒ වගේ අඹ ගහ කප්පාදු කරද්දී අනිවාර්යයෙන්ම සතියකට කලින් මේ අඹකට පොර දාන්න. සතියට පස්සේ ඒ කප්පාදු කරන එක තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් ඔයාලට. හරි ඊකට බලමු පොඩි අඹ පැලයක් කොහොමද කප්පාදු කරන්නේ කියන එක. ඔව් එතකොට මේ තියෙන ගහ වලට පේනවා දන්නේ මේක අඹ ශාකයක්. මේ කප්පාදු කරන්න කලින් ගිහිල්ලා
අපිට ඕන විදිහට මේකෙන් ගහ පුහුණු කරන්න බැරි වෙලා තියෙන ශාකයක් තමයි මේ තියෙන්නේ. මේක දැන් මෙහෙම හැදෙන එක ඇත්තටම තේරුමක් නැහැ. රෝගත් වැඩි අපිට අවශ්‍ය විදිහට මේක අතුත් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා දැනට කරන්න තියෙන හොඳම දේ තමයි මේ ගහේ මේ ලොකු වත්ත ඉවත් කරගන්න එක. ඉවත් කරගද්දී මේකට ටිකක් නිරෝගී වගේ පේන හින්දා මේ අත් අපි ඉතුරු කරගෙන මේ ලොකු වත්ත ඉවත් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට කියන්නේ දැඩි කම්පාදුවක් කියලා. එතකොට ගහේ සිය ඔක්කොම ඉවත් කරගන්නවා එක අත්තක් තියාගෙන. මොකද නැත්තම් ගහට අර ආහාර නිෂ්පාදනය කරන්න බැරි වෙලා මැරෙන්න තියෙන chance එකක් තියෙන හින්දා. ඒත් මම මේ කැපුම් දෙකක් දාලා තියෙනකොට පේනවක් ගන්න. මෙන්න මෙතන ඒතර අනිවාර්යයෙන්ම මේ වගේ ගහක් කපද්දි ටිකක් ලොකු වත්තක් හින්දා ඔයාලා එක මේ පැත්තෙනුත් පොඩි කැපුම් පාරක් දාලා අනිත් පැත්තෙනුත් කැපුම් පාරක් දාගන්න. මොකද නැත්නම් එක පැත්තෙන් විතරක් කැපුම් පාරක් දැම්මොත් මේ ගහ මෙතන පොත්ත නිකන් ඉරීමකට හෝ තැලීමකට ලක් වෙන්න තියෙන chance එකක් තියෙනවා. මේ වගේ වලට මේ පොත්ත හරියට දෙපැත්තෙන් කපා ගන්න පුළුවන් වුණොත් වලට කපාරින් මේක කපා ගන්න පුළුවන්. මේ වගේ ගහක් කපාන කරන වලට ආවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පාංගයක්. හරි අපි බලමු මේ කැපුවට පස්සේ කොහොමද මේ ගහ තියෙන්නේ කියලා. දැන් අපි මේක ඒ මම කියපු පාරකට කපාගෙන ඉවරයි. මේවට පේනවා දැන් අපි අර දෙපැත්තෙන් කපුවම මෙතන අපිට ඉරීමකට ලක් වෙන්නේ නැහැ මේ ශාකේ. එතකොට අනිවාර්යයෙන්ම මේ කැපුම් තුවාලේ අපිට දැවිතෙල් ආලේප කරන්න ඕනේ. නැත්නම් දිලියුනාශක ආලේප කරන්න ඕන. නැත්නම් ගහ මැරීමකට ලක් වෙන්න තියෙන chance එක අනිත් ගස් වලට සාපේක්ෂව මේකේ වැඩි. මොකද කඳ ශාකේ කඳ මහත හින්දා. අපි බලමු කොහොමද දැවිතෙල් ආලේප කරන්න කියන එක. මේ වගේ පින්සලක් වල අරගෙන මෙතනින් මේ වගේ හොඳට මේකේ ගා ගන්න. හරි ඔන්න ඔය වගේ තමයි අපි අඹ ගහක් සාමාන්‍යයෙන් දැඩි කප්පාදු කියන ක්‍රමයට යන්නේ. එහෙම ගිහලා මේ වගේ තමයි අපි මේකට දිලීරනාශකයක් හෝ දැවිත මේ ගහේ කැපුම් තුවාල වලට ආලේප කරගන්නේ. මම හිතනකොට තේරෙන්නේ නැති කියලා අපි බලමු පොඩි අඹ ගහක් කොහොමද අපිට ඕන විදිහට කපා ගන්න කියන එක. ඒ වගේ මේ තියෙන්නේ මම කලින් කිව්වා වගේ තවත් හරියට කප්පාදු කරනගත් ශාකයක්. මේකෙත් අපිට දැඩි කප්පාදුවකට යන්න සිද්ධ වෙනවා. ඒකට මේක අපිට දැඩි කප්පාදුවකට යන්න හොඳම තැන තමයි මේකෙත් මම කලින් පෙන්නා වගේ මෙන්න මේ ප්‍රදේශය. ඒකවල මෙන්න මේකත් දිලීර ආසාදනයක්. මේකටත් අනිවාර්යෙන්ම ඕන ප්‍රතිකාරයක් කළ යුතුමයි. හරි ඒතකොට මම මේකේ ඔයාලට පෙන්වන්නම් කොහොමද දැඩි කප්පාදුවෙන් පස්සේ මේක තියෙන්නේ කියන එක. ඒකට මම දැනට මේ අතර කිසිම හානියක් කරන්නේ නැහැ. මොකද ඒ ශාකයෙන් විතරතර මේක ජීවත් වෙන්නේ. ඒ හින්දා අපි කොහොම තියෙද්දි දැඩි කප්පාදුවට පස්සේ මේකේ අතු ආපුවම තමයි අපි අනිත් මේ පේන අනිත් අත් කප්පාදුවකට ලක් කළ යුතු වන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ තමයි මේ ගහ කප්පාදුවෙන් පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මේ පේන්නේ ඊටෝල මාස 6ක් වගේ ගිහින් තියෙන අඹ ශාකයක්. මේකෙන් පේනවා ඇති මෙතන මේ විදිහට බෙදලා තියෙනවා. මොකද බාල් කරලා තියෙන අඹ සමහර දනම්පෙක් දාන කාලා හෝ නැත්නම් දාලා මොකයි ඉතින් කැඩිලා ඒකේ මොකයි ඒකකන තමයි මේ
කලින් බල්ල කරලා තියෙන්නේ. එතකොට ඒ බල්ල කටිච්ච තැනින් දැන් ආවට ප්‍රාත මේක අතු 3ක් ඇවිත් තියෙනවා. ඒක මේ විදිහට මේ ගහ වර්ධනය වෙන්න දුන්නොත් එතකොට මේ ගහට ඕක විදිහට තමයි මේ වර්ධනය වෙන්නේ. ඒකෙන් අපිට වෙන විදිහට මේක කපා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම සාමාන්‍යයෙන් අඩි 1.5කින් විතර කප්පා දුරකණක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකට නෝනම් මෙන්න මේ හැමෝම කප්පා දුරක් දාගන්න වෙනවා. ඒතකොට තමයි මේක අපිට ඕන විදිහට මේ අතු වලින් අංකුර බෙදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මෙතනින් කප්පා දුරක් දැම්මොත් අර මම කලින් කිව්වා වගේ මෙතන එක පොකුරට තමයි අතු විහිදෙන්නේ. මේ හරිම එක කප්පා දුරක් දැම්මොත් මේ වගේ ක්‍රමානුකූලව පස්සේ යම් කිසි පරතරකින් තමයි අතු විහිදෙන්නේ. එතකොට ඔය විදිහට කියනකොට අපි මෙන්න මේ අයුරින් ටිකක් ඇදේට කප්පාදුවක් කෙලින්ම දාගන්නවා. මේ වගේ එකපාරින් කප්පාදුවක් දාගන්න. මේ වගේ ඇදේට පිටින විදිහට. ඊට පස්සේ කරන මේක මේ වගේ දෙවිතල් ටික කාලෙට කරගන්න. හරි මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවද නොතන තැනක් තිබ්බත් අපිට කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් ආයෙත් දාන්න. එහෙනම් මේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.